ඉතින් ඔයාලට ඔන්න මම අද වීඩියෝ එකක් අරන් ආවා. අපි ට්‍රිප් එකක් ගියපු දවසක ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක ඇදුවේ. ඉතින් අපි මේ ට්‍රිප් එක ගියේ මාතලේ. මාර්තු 2 වෙනිදා තමයි අපි ට්‍රිප් එක ගියේ. එදා ඉරිදා දවසක්. ඉතින් අපි මුලින්ම ගියේ මාතලේ අලු විහාරයට. අලු විහාරයට ගිහින් අලු විහාරයෙන් අපි මල් එහෙම අරගෙන අලු විහාරේ වැඳලා ඊට පස්සේ අලු විහාරේ බුදු පිළිමයක් තියෙනවා. අලු විහාරේ පන්සල පහ කරලා කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ. ඒ යනකොට තමයි මේ බුදු පිළිමේ තියෙන. ඉතින් කිලෝමීටර් 2ක් විතර ගිහිල්ලා තවත් ගොඩක් උඩට නගින්න ඕනේ. ඉතින් අපි මේ බුදු පිළිමෙත් බැලුවා. ගොඩාක් උඩ නගින්න තියෙන සෑහෙන උසකට තමයි මේ බුදු පිළිමේ තියෙන්නේ හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුර යන්නත් තියෙනවා. ඉතින් ඒ යන පාර දෙපැත්තේ ලස්සන මල් එහෙම තියෙනවා හදලා. ඒ කියන්නේ ගෙවල් තියෙනවනේ. ඒ ගෙවල් වල හදලා මල් එහෙම තියෙනවා. එතකොට අර අපි ලස්සනට අර හදන්නේ අලපැල එහෙම ඒ වගේ අලපැල ඒ දේවල් එහෙම ලස්සනට තියෙනවා පාර දෙපැත්තේ මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි ඒවත් බලලා කියන්න ඕනේ ඉතින් මාතලේ පැත්ත හරි ලස්සනයි. හැබැයි ඉතින් ඒ වගේම කූඩැල්ලොත් ඉන්නවා මාතලේ යන කට්ටිය පරිස්සමට යන්න කූඩැල්ලෝ එල්ල ගන්න නැතුව. ඉතින් කූඩැල්ලෝ හිටියට ඒ පැත්ත ගොඩක් ෂෝක් ඉතින් එහෙන ලස්සනයි. මේ මාතලේ විතරක් නෙවෙයි ඉතින් හැම ගොඩාක් තැන්වල ඉතින් කූඩැල්ලෝ ඉන්නවනේ. මාරේ අලු විහාරේ අපි ටිකක් පරක් වුණා. ඉතින් ටිකක් කියන්නේ සෑහෙන්න පරක් වුණා. අපි උදේ කෑම කනකොටත් දවල් 12 විතර වුණා කොහොම හරි. මේ දින මම අර කිව්ව බුදු පිළිමයට යන පඩිපෙළ ඒ කියන්නේ පාරෙන් ගිහිල්ලා ඊට පස්සේ ගොඩාක් උඩට නැගලා යන්න තියෙන මේ බුදු පිළිමයට යන පඩිපෙළ තමයි. ඉතින් බුදු පිළිමේ උඩට ගිහින් වටපිටාව බලන මාරම ලස්සන මේ දේ සෙම්බුවත්තර යන පාර. ඉතින් සෙම්බුවත්තර යන පාරේදී මෙන්න මෙතනදී අපේ වාහනේ පොඩි ප්‍රශ්නයක් වෙලා වාහනේ නවත්තුවා. ඊට පස්සේ වාහනේ නවත්තලා ඒ වාහනේ හදාගෙන ඊට පස්සේ කට්ටිය හතර වටේ තියෙන ලස්සන හැම දේවල් බලලා මෙතෙන්ටලා පොඩ්ඩක් සින්දු කියලා රිලැක්ස් වෙලා එහෙම තමයි ආපහු අපි යන්න පිටත් උනේ. ඉතින් මේ අපි අලු විහාරේ ඉඳලා එනකොට වාහනේ එන ටිකට තමයි වහින්න ගත්තේ. හරියට මෙන්න මෙතනින් නවත්තනකොට ඒ වැස්සත් ඉවරලා තිබ්බේ. ඒ වුණාට මේ පැත්තට එහෙම වැහැලා තිබුණෙත් නෑ. අර අපි එන පාරට තමයි වැහැලා තිබ්බේ. ඉතින් සෙම්බුවත්තර යන පාර නම් ගොඩාක් ඉතින් පුංචි පාරවල් තමයි තියෙන්නේ. මේ පේන පාරවල් නෙමේ සෙම්බුවත්ත කිට්ටුවට යනකොට තියෙන්නේ. ඉතින් මේ අපි සෙම්බුවත්තට ගිහිල්ලා වාහනේ පාක් කරලා මං හිතන්නේ අපි සෙම්බුවත්තට යනකොට හවස 4:00 විතර ඇති. ඒ ගිහිල්ලා වාහනේ පාක් කරලා තියෙන්නේ මෙන්න මේ මීදුම. මේක අර වතුර පාරක් ගලාගෙන යනවා වගේ මාරම ලස්සනකට එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට මේ ආවේ ඇවිල්ලා වැහුනේ. ඉතින් මේක වීඩියෝ කරාට එහෙම මේ ලස්සනට ෆෝන් එකකින් ඒක වීඩියෝ එක අර ලස්සනට මේ මීදුම යන විදිහ එහෙම ඇවිල්ලා නැහැ. ඉතින් මේක දිහා නම් මම ගොඩාක් වෙලා බලන් හිටියා. මාරම ලස්සනයි. මේ තියෙන්නේ සෙම්බුවත්තේ වැව බලන්න යන මේ මලුත් උස්සගෙන ගියේ මේ සෙම්බුවත්ත වැවෙන් නාන්න. ඉතින් කොහොම හරි මේ පාරෙත් පාක් කරපු වාහනේ පාක් කරපු තැන ඉඳන් මම හිතන්නේ කිලෝමීටරයක් විතර දුරකට තියෙනවා සෙම්බුවත්තේ වැව බලන්න. මෙන්න මේ තියෙන්නේ එතනට යනකොට හම්බෙන ඇල්ලක්. ඒ ඇල්ල මාරම ලස්සනයි. එතන මේ මෙහා පැත්තේ තියෙන චූටි පාරෙන් තමයි අපි ගියේ මේ සෙම්බුවත්තේ වැවට. ඉතින් මේ පැත්තේ සෙම්බුවත්තේ වැව ගාවත් ලස්සන මල් වගේක් හදලා තිබුණා. මං හිතන්නේ ඒ මල් වලට මේ පැත්ත නම් කියන්නේ වෙසක් මල් කියලා. ඉතින් මේ මමත් ඒ මල් ගෙනල්ලා හිටවලා තිබුණා. ඉතින් මල් පිපුණාට පස්සේ ඒ මල් මැරිලා ගියා මල් ගස් ටික. මං හිතන්නේ අපේ පැත්තේ පරිසරයේ ඉතින් උෂ්ණත්වය වැඩි ඇති. ඒ පැත්තේ වගේ මාතලේ පැත්ත වගේ නෙමෙයි නිසා වෙන්නේ නැති මැරුණේ. මෙතන මේ තියෙන්නේ මං කීව ටික මේ මාරම ලස්සනයි. මෙතන යනකොට මාරම ලස්සනට පේනවා. ඉතින් ගොඩක් ලස්සනයි ඒ හරිය. අපි මේ 4:00ට වගේ 5ට වගේ හින්දා ඒ අර ලස්සනකේ පරිසරය එකතු වෙලා තිබ්බයි. නිකන් අර කලවර වෙන්නත් ඔන්න වෙන්න තිබ්බ නිසා. ඉතින් මේ සෙම්බුවත්තේ වැවෙන්න නාන්න දෙන්නේ නැහැ කට්ටිය. මෙතන ටැංකි බැඳලා තියෙනවා. ඒ ටැංකි වලින් තමයි කට්ටිය නාන්නේ. ඉතින් එතන ෂවර් එකකුත් තියෙනවා. ඒ ෂවර් එකෙන් නම් අපි නාන්න බලනකොට ඒකේ වතුර ආවෙන මං හිතන්නේ කැඩිලා වෙන්න ඕනේ. ඉතින් අපි යන දවසෙත් ඔන්න මේ ටැංකිත් සුද්ධ කරනවා. ඉතින් අපි උනට බකට් එකක් ඉල්ලගෙන එහෙම තමයි නෑ මාරම සීතලයි මේ පැත්තේ වතුර. ඉතින් ලස්සන ගමනක් ගියපු කට්ටියත් ගොඩක් හොඳයි. මාරම සතුටින් හැමෝම ඉතින් හිටියා. ඉතින් මම ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.